මේ සමබිම පක්ෂයේ ප්‍රචාරක ගුවන්විදුලි නාලිකාව වන වර්ෂා රේඩියෝවයි. ඔබ මේ එකතු වී සිටින්නේ මෝර්නිං කෝල් විත් දීප්ති වැඩසටහන සමගින්. සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා වර්ෂා රේඩියෝ සමගින් එකතු වී සිටින සියලුම දෙනාට. අදත් අපි සුපුරුදු පරිදි එකතු වෙන්නේ පසුගිය දින කිහිපය තුළ ලංකාවේ අ, දේශපාලන ශාස්ත්‍රයේ සහ ආර්ථිකයේ සිදුවුණු වැදගත් සිදුවීම් සම්බන්ධයෙන් සමබිම පක්ෂයේ මතය ඔබ වෙත ගෙන එන්නේ. සුපුරුදු පරිදි අදත් අපිත් එක්ක එකතු වෙනවා එම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න. සුබ උදෑසන දීප්ති. සුබ උදෑසන. ඔව් අපි ගත්තහම දීප්ති දැන් මේ පහුගිය දින කිහිපේ ටිකක් උණුසුම් දේවල් ටිකක් සිදු වුණා. ඒකෙන් අපි ගත්තොත් ප්‍රථම වශයෙන් කියන්නේ ඉස්සෙල්ලාම අපි කතා කරන්න ගත්තොත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නේ ආපස්සට ගත්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව තමයි අපිට ඉස්සෙල්ලාම කතා කරන්න තියෙන්නේ. මෙතෙන්දී ජනතා විමුක්ති පෙරමුණත් ඔවුන්ගේ ඉතිහාසය තුළ ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපු හැම අවස්ථාවකම ඒකට විරුද්ධව කටයුතු කරලා තියෙනවා. නමුත් ඔවුන් බලයට පත් වුණාට පස්සේ යම්කිසි විදිහක සාධනීය විදිහට ලංකාවේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරන්න අලුත් කරන්න වැඩපිළිවෙලක් ගෙනාවා. අධ්‍යාපන ඇමති වෙච්ච හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලංකාවේ කරන්න පටන් ගත්තා. මෙතෙන්දී සුපුරුදු පරිදි නැවත විපක්ෂයේ ඉන්න අනිකුත් කණ්ඩායම් විසින් ඒ කියන්නේ ඔය කියන ඔය දැන් විපක්ෂයේ ඉන්න කණ්ඩායම් පෙර ආණ්ඩු කරනකොට ඔය වගේම මොන හරි ප්‍රතිසංස්කරණ කියනකොට අනිත් කට්ටිය විරුද්ධ වුණා. ඒ වගේම දැන් මේ කට්ටියත් විරුද්ධ වෙලා තිනවා. මෙතෙන්දී දිලිත් ජයවීර සහ සජිත් ප්‍රේමදාස කියන දෙන්න එකතු වෙලා කටනංගර මහත්මයාගේ මේ පිළිමය ඉදිරිපිට ඉඳගෙන ලංකාවේ නිදහස් අධ්‍යාපනය බේරගන්න මම හිතන්නේ යම්කිසි විරෝධතාවයක් ගියත් කරා. ඊට පස්සේ කතරගම දේවාලයට ගිහිල්ලා පොල් ගැහුවා. ගුරු සංගමේ ජෝසප් ස්ටාලින් මේකට යම්කිසි විරෝධතාවයක් දැක්වුවා. මේක ඇත්තටම මේ විරෝධතාවය ආවේ ප්‍රධාන වශයෙන් මේකේ මේ සමලිංගික කතාවක්. මේ ලිංගිකත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් විදිහට තමයි මේක ගෙනාවේ. ඔබ මොකද හිතන්නේ මේ විරෝධතාවය පිළිබඳ සහ මේක ආපස්සට ගැනීම ලංකාවට මොන වගේ බලපෑමක් කරයි? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. ඒක දැන් ලංකාවේ බොහෝ මිනිසුන්ට ඒ විතරක් නෙවෙයි මම හිතන්නේ මේ ගැන කතා කරන්න එන අයටත් මම හිතන්නේ එහෙම ලොකු අවබෝධයක් නැහැ. ඒ තමයි අපි මේක ටිකක් පුළුල්ව තේරුම් ගත්තොත් මෙන්න මේ වගේ දෙයක්. ඒ කියන්නේ අපේ යටත්විදේ ස්වාමියා තමයි ලංකාවේ අධ්‍යාපන ව්‍යුහය සකස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ස්වදේශිකයෝ නෙවෙයි. ඒ කියන්නේ අපිට ව්‍යුහය හැම වෙලාවෙම මතක තියාගන්න ඕන දෙයක් තමයි ව්‍යුහය ඇවිල්ලා තියෙන්නේ අපිට හැම වෙලාවෙම ව්‍යුහය කියන්නේ ගොඩනැංගුණු ඕනෑම දෙයක්. ගොඩනංගුපු ඕනෑම දෙයක් අපේ රටේ හදලා තියෙන විදේශිකයෝ. කැමති කෙනෙකුට පුළුවන් අපි හදාගත්තා කියලා කියන්නේ මම එයාට කතා කරන්නේ නැහැ. එයාට වෙන විදිහකට කතා කරන්න ඕනේ පස්සේ කාලෙක. නමුත් මම කියන්නේ මූලික වශයෙන් මේ පිළිගන්නවා නම්. ඒ කියන්නේ අධ්‍යාපනය කියලා කියන්නේ සුද්ධ හතපු දෙයක්. සුද්ධ තමයි ව්‍යුහය හැදුවේ පාසල් සහ එතකොට ඔය සෙමනේරි එතකොට ආගමික පාසල් ඔය මූලයේ ඔක්කොම බැලුවම මෙඩිකල් කොලෙජ් ඔක්කොම බැලුවම විශ්වවිද්‍යාල ඔක්කොම එංගලන්තෙන් හදපුවා ස්ට්‍රක්චර්ස් ඒගොල්ලෝ තමයි හැදුවේ. ඒකේ වැදගත්ම දේ තමයි දැන් අපි ගත්තොත් එහෙම දැන් නම් තේරුම් නැති වුණාට ඔය ට්‍රිනිටි එකෙන් හදලා තියෙන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය වතු අධිකාරිවරු අර ඒ වගේ අර එහෙම කට්ටියක් මෙහි ට්‍රේන් කරගන්න ස්වදේශික ඉහළ පන්ති වලින් එතකොට සෙන්ට් තෝමස් එක මේ පූජකවරු රොයල් එක පරිපාලකයෝ. ඒ කියන්නේ ඒවට අර්ථ තිබිලා තියෙනවා. දැන් නම් රොයල් එකට එහෙම කිසි අර්ථයක් නැහැ කාටවත්. නමුත් මම කියන්නේ ඒගොල්ලෝ තේරුම් ඇතුව කරේ කියලා මීනින් එකක් තියෙනවා. කොඩම් ස්ට්‍රක්චර් එකකට හැදුවම. ඒතර ඊළඟට විශ්වවිද්‍යාල හදලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ආනයන අපනයන ආර්ථිකය සහ මෙහි ඒගොල්ලන්ගේ යටත් විජිත රාජ්‍ය වැඩ කටයුතු ටික කරගන්න ඔය ටැක්ස් ඔෆිසර් කියලා DRO කියලා තමයි ඒ කාලේ කිව්වේ. එතකොට ඒ කාලේ ඒ කියන්නේ ඔය ඇත්තටම ඔය දැන් සිවිල් නිලධාරීන් කියලා ඔය දිසාපති උපදිසාපති ප්‍රාදේශීය ලේකම් කියලා කියන ඇත්තටම ටැක්ස් ඔෆිසර් ඒ කාලේ.
ඉතින් ඒවා අගක් බුලක් දන්නේ නැහැ දැන් ඉන්න කට්ටිය. මං කියන්නේ තමන්ගේ වෘත්තිය කොහෙන් ආවද මොනවද මේ කරන්නේ ඒවා මොකක්වත් නැහැ. ෆුල් ආතල් එකේ ඉන්නවා. ඉතින් පඩියක් හම්බ වෙනවා මාසෙට. ওই වගේ තත්ත්වයක් තියෙන. ඉතින් එතකොට හරි අමාරුයි. يعني ලංකාවේ අධ්‍යාපන ව්‍යුහය කියන උදාහරණයකට අපි ගොත් අපේ රටේ ස්පිරිතාලයකට ඇතුල් වෙන මිනිස්සු දන්නේ නැති දෙයක් තමයි සුද්ධ අපිට ওই ස්පිරිතාල හදලා තියෙන්නේ බෝ වෙන රෝග වලින් බේරෙන්න මිසක් බෝ නොවන රෝග වලින් බේරෙන්න නෙවෙයි. ඒකෙන්ද තමයි ඔය ක්‍රවුඩඩ් අරම මේවා කියලා ඒ කියන්නේ ඒවා ඇත්තටම ආකිටෙක්චර් එක වෙනස් කරන්න ඕනේ. ඒ වගේම වෛද්‍ය අධ්‍යාපනය වෙනස් කරන්න. මොකද වෛද්‍ය අධ්‍යාපනයේ මූලික හරය හදලා තියෙන්නේ බෝ වෙන රෝග වලට තමයි ඒවා හදලා තියෙන්නේ මූලික ස්ට්‍රක්චර් එක. කට්ටිය කියයි දැන් එහෙම නෑ කියලා මෙඩිකල් කොලෙජ් එකකින් නෑ කිය නෑ නෑ දැන් මේවා අපි කතා කරමු ඉස්සරහදී අපි බලමු ඒවා වෙනස් වෙලා තියෙනවා කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ අපේ රටේ ඉස්පිරිතාලයකට යන මිනිහෙක් උඩ යට බලනවා කියලා කියන්නේම මෙඩිකල් අධ්‍යාපනය ඉවරයි කියන එකයි. එතකොට මට කියන්නවලා තිබුණේ අපේ රටේ එතකොට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරන්න ඕනේ මේ කණ්ණංගර හින්ද හරියට ඒ විකාර කතා කියනවා කණ්ණංගර කරපු ඒකම තමයි මේ රජයේ වියදමෙන් සියලු දෙනාට පොහොසත් දුප්පත් මිනිස්සු ඔක්කොටම මේ ව්‍යුහයක් හදලා ඉවරලා ඒක නිදහස් අධ්‍යාපනය කියලා කිව්වා. ඕන කෙනෙක් දන්නවා ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියලා එකක් නැහැ. විභාග වලින් පාස් වෙන්න පුළුවන් අය විතරයි මේ විශ්වවිද්‍යාලයට ගන්නේ රස්සාවල් හොඳ රස්සාවල් හම්බෙන්නේ. ඒතකොට කණ්ණංගර ගල්ලා තියෙන්නේ මේ ওই තියෙන සමාජයේ එක පන්තියකට විතරක් සල්ලි යන වරප්‍රසාද යන පන්තියක මූලාරම්භකයා. ඒ කන්නංගරු අපි සමරන්න හොද නෑ කියලා කියන්නේ. දිලිජ්ජයි වීරලට වෙන්න පුළුවන්. දිලිජ්ජයි වීර කියලා කියන්නේ ගුරුවරු දෙන්නෙක්ගේ දරුවෙක්. එතකොට ඒ ගුරුවරු දෙන්න උගන්වපු විදිය තමයි ලෝකේ දකින්නේ ඔය යාගේ අතින් එන ජාතිවාදය ඔක්කොම. ඒ කියන්නේ ගුරුවරු වග කියන ඒ අම්බල තාත්තලා වග කියන්න එපා ජාතිවාදීන්ගේ ජාතිවාදයට. ඒක තමයි පෞරුෂයක් නෑ. තමන්ගේ අතීතයේ තමන්ගේ පවුල කොහේ තිබුණාද කියලා මේගොල්ලන්ට හොයාගන්න බෑ. එතකොට අපි හැම වෙලාවෙම අර අතීත වන්දනාවට තමයි යන්නේ ජාතිකවාදයට. ඒ කියන්නේ තමන්ගේ පවුල දිහා ආපහු බලන්න බැරි වුණාම අපි අනන්‍ය වෙනවා ජාතියට සාමූහිකත්වයකට. ඒ කියන්නේ සිම්ප්ටම් එක. එතකොට මම මේ ওই ටික පොඩ්ඩක් කිව්වේ මේ නිකන් ලංකාවේ අධ්‍යාපනය අරවා මේවා කියලා මේ කවුරුවත් හදපු කන්නංගරගේ සල්ලියද යන්නේ. ඔය නිදහස් අධ්‍යාපනය කියලා එකක් නෑ. අපි හැමෝගෙම ටැක්ස් සල්ලි යන්නේ. එතකොට ටැක්ස් පේයර්ස් මනි. දැන් කවුරු හරි කියනවා නම් නිදහස් කියලා චන්න ජයසුමනගේ හරි බොරුනේ. දැන් චන්න ජයසුමන මහාචාර්ය. මහාචාර්ය උපාධිය මෙඩිසින් නෑනේ බොරුනේ. චන්න ජයසුමනගේ මේ ඔය ආචාර්ය උපාධිය කියලා කියන්නේ මේ සමාජ විද්‍යාවක්. ඒ කියන්නේ නාත දෙවියෝ පිළිබඳව කරපු පරීක්ෂණයක්. ඒතර ඒක මෙඩිසින් වලට අයිති නෑ. හරිනේ ඒවා උඩු වගේ තක්කඩි වැඩ තමයි ඔය කොමල කර කර ඉන්නේ. එතකොට නොමග යවන්න දිලිජ්ජාවිර බබා. එතකොට ඒ වගේ මං කියන්නේ ඕක තමයි ලංකාවේ ඇත්තටම අධ්‍යාපනයේ ඕකට කියන්න ප්‍රතිසංස්කරණ නෙවෙයි ප්‍රතිව්‍යුහගත කිරීම කියලා. එතකොට ලංකාවේ අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා කියන්නේ ඔය යටත් විජිත ස්වාමියාගේ අධ්‍යාපන ක්‍රමයේ වෙනුවට අපේ රටේ ජාතික ආර්ථිකයට ගැළපෙන විදිහට මිනිස්සුන්ට යම්කිසි ශික්ෂණයක් විනයක් ශ්‍රමයක් තමගේ ශ්‍රම විනයගත කිරීමක් කරන්න ඕන. මේක මේ දැන් කවුරු හරි මේකේ එක එක ඒවා කියන්න බුල රස්සාවල් කරන්න නෙවෙයි අධ්‍යාපනය කියලා. අනේ මේ අනිවාර්ය රස්සාව අහන්න. අහපු ගමන් කියයි එක්ක විශ්වවිද්‍යාල ගුරුවරයෙක් නැත්නම් ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් කියලා. එතකොට ඒ වාසි ගත්තා. වාසි කරා ගන්න නැහැ තමයි කියන්නේ. අධ්‍යාපනයේ තියෙන්නේ වැඩ කරන්න නෙවෙයි මේ චරිත සංවර්ධන. ඒක හරි. හැබැයි මතක තියාගන්න මහත්වරුනේ ලක්ෂ 3මාරක් A level විභාගෙට පෙනී හිටින අයගෙන් අවසාන වශයෙන් රැකියා සුරක්ෂිත භාවය මම හිතන්නේ 4000කටවත් නැහැ. එතකොට හිතාගන්න පුළුවන් අසාධාරණයි. මේක මේ වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ එකක්. මම සාරාංශ කළා සාමාන්‍ය මිනිසුන්ට කියන්නම්. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය කියන්නේ මෙන්න මෙහෙමයි. ඔයගොල්ලෝ හිතන්න බොටල් නෙක් වගේ අර පොඩි මොකක් හරි ගේට්ටුවක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒකේ A level විභාගය කියලා හිතන්න. ඔතෙන්ට පොර කනවා 3,30,000ක් විතර. පොර කාලා ඕකෙන් ගන්නවා 25,000ක් විතර. ඔය 40,000 කොට බොරු ඉතුරුයන්ට ඇති රස්සාවල් නැති නිසා මම ඒව අතෑරියා. ඒව කලා උපාධිය අරව මේවා නන්නත්තරයි. ඊට පස්සේ මෙතනින් 20,000ක් විතර අරගෙන ඉතුරු කට්ටියට ඵලයල්ලා යන්න කියලා මේ එලවල දානවා. අර ගේට්ටු ළගේ. එතකොට බලන්න ඵලයල්ලා කියලා එලවල දාන කට්ටිය ඉතුරු වෙනවා 3,20,000. ඒ 3,20,000 තමයි සමාජයේ විසිරීලා යන්නේ හැමතැනම. එතකොට ඒගොල්ලෝ අවිධිමත් ආර්ථිකය කියලා කියනවා. ඒගොල්ලන්ට නිසි පුහුණුවක් නැහැ. කිසිම රැකියා පුහුණුවකුත් නැහැ. වැඩ ලෝකයට ඇති පුහුණුවකුත් නැහැ. පුළුවන් විදිහට බස් ඩ්‍රයිවර්ලා වෙනවා, කොන්දොස්තරලා වෙනවා, එක ඔඩ් ජොබ්ස් කරනවා, එක්ක නැත්නම් රට යනවා. ඒ වගේ විවිධ ඇත්ත වශයෙන්ම මේ කට්ටියගේ රස්සාවල් කියන්නේ නීති විරෝධී රස්සා. ඒගොල්ලෝ තමයි ඔය
හොරකම් කරන්න වෙනවා ජීවිතේ අර පංචශීලෙම කඩන්න වෙනවා ඒ කට්ටියට. ඕක ඔන්න ඔය ක්‍රමය බිහි කරන එකට තමයි ලංකාවේ අධ්‍යාපනය කියන්නේ. ඕක තමයි වෙනස් කරන්න තියෙන ව්‍යුහය. ඒ කියන්නේ 3,20,000ක් අයාලේ යන නිකම් 20,000ක් විතර අරගෙන බොරු කළා ඔය වෛද්‍යවරු සහ දොස්තරවරු සහ ඉංජිනේරුවෝ කියලා පොඩි ගාණක් ඕන්න 3-4,000ක් විතර හදනවා ඇති. ඒකිනුත් විශාල ගාණක් අපි හදන්නේ පිට රටවල් වල ඒ ප්‍රොඩක්ට් එක. ඒක තවම තියෙන යටත් ඉදිරි ස්වාමියාගේ අධ්‍යාපන විභවය. මේක තමයි වෙනස් කරන්න ඕනේ අධ්‍යාපනඥයෝ අරගෙන දැන් අවුරුදු 10 තිස්සේ මේක කරගෙන ආවා. ඉතින් කරගෙන ආවට පස්සේ දැන් මෙතනදී තමයි මේක එළියට දාන්නේ. ඉතින් මෙතනදී අත්වැරදීම් වෙනවා එහෙම වෙනවා. නමුත් ඒ කියන්නේ මම මෙතන කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ගාන හරියටම කවුරුවත් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ මේ වෙලාවේ ළමයි ලක්ෂ 30ක් 40ක් අතර වගේ ගානක් වගේ දැන් ළමයි ඉස්කෝලේ යනවා කියලා හිතුවොත් ඒකෙත් ගණන් හදලා නැහැ ප්‍රයිවට් සෙක්ටර් එකටත් යම්කිසි ලක්ෂ අපිට 4-5ක් යනවා කියලා. එතකොට ඔහොම තමයි බෙදිලා තියෙන්නේ. දැන් මේක ක්‍රමානුකූලව ආණ්ඩුවේ ඉස්කෝලවලින් රජයේ ඉස්කෝලවලින් මේක මාරු වෙනවා ළමයි. මොකද මධ්‍යම පන්තිය වැඩි වෙන්න මධ්‍යම පන්තියේ පහළ තීරුවයි ඔක්කොම දැන් ආණ්ඩු ඉස්කෝල වලට දාන්නේ නැහැ. ඕක තමයි මේ දැන්ට මේ දවස්වල ක්‍රියාවලිය සිදුවෙන්නේ. එතකොට දැන් ගුරුවරු දන්නේ නැහැ තව අවුරුදු 5කින් මොනව වෙනවද කියලාත් දන්නේ නැහැ. මම හැමදාම කියන්නේ ඔය රජයේ ගුරුවරුන්ට තව අවුරුදු 5කදී කරන්න රස්සාවක් නේද? ජෝසව්ව කියන්නේ නැහනේ. ජෝසා කියන්නේ නැහැ. ඔය සිවුරු දාගත්ත සිවුරු රඳවන කියන්නේ නැහැ. මොකද ඒ යකු දන්න මගුලක් නැහැ මොනව හෙට වෙන්නේ මොකද කියලා ලෝකේ දන්නේ නැති මිනිස්සුනේ. ලිංගෙම්බෝ. හරිනේ. ඇමති අස්සම් කරනවා එක්ස්ටෙන්ඩ් කරනවා ඇමති අස්සම් කරනවා එක්ස්ටෙන්ඩ් කරනවා. වෘත්තීය සමිති නායකයා එක්සෙම් කරලා අවුරුදු 20ක් ඔය තක්කඩිය උතන ඉන්නවා. ඉතින් ඒ අනුව බැලුවම ලංකාවේ තත්ත්වය ඕකයි. එතකොට මම කතා කරන්නේ මෙතන අපි හිතමු මිලියන 3යි 4යි අතර ගාණක් දෙමව්පියෝ ඉන්නවනේ. දැන් බලන්න මේ දෙමව්පියන්ට කෙලවෙච්ච කෙලවිල්ල ඒ කියන්නේ දැන් කොහෙද ඉඳලා මේ කඩාපැවච්ච සිවුරු රඳවනයි එතකොට ඊළඟට කඩාගෙන පැන්න මෙතන සමලිංගිකත්වයක්. දැන් මම මේක උපමා රූපිකව කියන්න. මේ වෙන දේ. මම ඒක චිත්‍රපටයකින් කියන්නම්. ඕගොල්ලෝ කැමති නම් බලන්න වර්ටිගෝ කියලා චිත්‍රපටයක් තියෙනවා. ඕකේ මරු සීන් එකක් තියෙනවා. ඕකේ තියෙනවා ඒ කාලේ පොඩි වාරණයක් තිබුණා. වාරණ මණ්ඩලයක් ඇමරිකාවේ තිබුණා හොලිවුඩ් වල හේස් කියලා. හේස් කෝඩ් කියලා එකට කියනවා. ඒකේ කියන විදිහට තමයි චිත්‍රපටි කරන්න ඕනේ. ඉස්සර අපේ රටේත් ඒ වගේ වාරණ මණ්ඩලයක් තිබුණා. මේ වර්ටිගෝ චිත්‍රපටයේ තියෙනවා පොඩි ලිංගික දර්ශනයක් වගේ තියෙනවා. ඒ ලිංග දර්ශනයට පස්සේ ඒගොල්ලන්ගේ යට ඇඳුම් වගේ එල්ලලා තියෙනවා ඊට පස්සේ. ඉතින් කෙනෙකුට අර සීන් එකට පස්සේ යට ඇඳුම් පෙන්නනවා. එල්ලලා වගේ තියෙනවා මේ රිදි වනනවා වගේ. එතකොට හේස් කෝඩ් එකේ ඒ කියන්නේ මේ වාරණ මණ්ඩලයේ කට්ටිය කියනවා මේක මෙතන පොඩ්ඩක් නිකන් භාගයට භාගය වගේ පෙන්නපු ලිංගික දර්ශනයට පස්සේ මේ යට ඇඳුම් පෙන්වන්න එපා කියලා. එතකොට චිත්‍රපටි අධ්‍යක්ෂකයා කියන ඉතින් මේ මිනිස්සු කොහොමද ෆැන්ටසයිස් කරනවනේ දැන් මේගොල්ලෝ ලිංගික සම්බන්ධතාව පැවැත්තුවා කියලා. එතකොට යට ඇඳුම් පෙන්වන්න එපා කියන්නේ. නෑ ඒක අපි එලිපිට කියන්න හොඳ නෑ නේ. ඒගොල්ලෝ සෙක්ස් කරන්නේ නැති උනට අපි යට ඇඳුම් පෙන්වුවා වෙන්නේ මේක තහවුරු වෙනවා මිනිසුන්ට. මේ වැඩේ කරාමයි කියලා. අන්න ඒ වගේ ලංකාවේ මහයුන් දන්නේ නැති වුණාට ඔය සිවුරු රඳවන දන්නේ නැතුව ඇති තමන් ළඟ තියෙන මේ පොඩි අන්තිම දුර්ලභ මේ කියන්නේ දුර්වලම මට්ටමේ බේසික් ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන ප්‍රසන්න ඔයත් දන්නවා ඇති ඕනේ කොල්ලෙකුට කෙල්ලෙකුට Google සර්ච් එකට ගිහලා ගහපු ගමන් ඕනේ පෝනෝග්‍රැෆි එකක් එන රටක කිසිම චයිල්ඩ් ලොක් එකක් දාලා නැති රටක අපේ ළමයි මේවා බලලා මොනවා හරි බලලා ඉවරලා නරක වෙනවා කියලා කියනවා නම් ඒ වගේ උන්ට මං කියන්නේ පකිස්බුරුව කියලා. ඉතින් ඒ නිසා අධ්‍යාපන ප්‍රශ්නේ තියෙන එක තැනක සමලිංගිකත්වයේ තව තැනක 1956 දී තමන්ගේ වාසියට බණ්ඩාරනායක ඔය භික්ෂූන්ව ගත්ත දේශපාලනයට. මට මතකයි ඔය ඒ කාලේ පස්සේ කාලයක කිව්වලු සර් ජෝන්ද කොහෙද මේ ගණයෝ අරගෙන දේශපාලනයේ කෑවා කියලා මේ බණ්ඩා ගණයෝ අරගෙන දේශපාලනයේ කෑවා කියලා මේ සර් ජෝන්ද කොහෙද කියලා තියෙනවා. ඉතින් මම හිතන්නේ දැන් ඔන්න ඕක ඉවර වෙන්න යන්නේ දැන් හිත වේගෙන යනවා මං හිතන්නේ පළවෙනි වතාවට මේ දිලිත් ජයවීර තමයි ඒකට වග කියන්න ඕනේ. දිලිත් ජයවීර තමයි තමන්ගේ channel එකේ නිකන් දන්නේ වගේ සිවුරු රඳවන අරගෙන අන්තිම දූෂිත භික්ෂූන් අරගෙන තමන්ගේ නිවුස් channel වල දාලා තමන් බුද්ධ ධර්මයේ ආරක්ෂකයා කියලා පපුවට ගහන හොර තක්කඩියේ තමයි දිලිත් ජයවීර කියන්නේ. දිලිත් ජයවීර නිකන් හිතාගෙන ඉන්න ඇති මේ අනේ මේ බෞද්ධයා නම් තමන් අඩුව ගානේ මේ ශීලයේ රකින්න හාමුදුරු ටිකක්වත් ගේන්න එපා. එහෙමත් නැහැ. ඒතර මම කියන්නේ මම කෙටියෙන් කිව්වොත් කියන්නේ
ලංකාවේ බොහෝ යහපත් වැඩවලට වගේම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන යහපත් වැඩේට ඒ කියන්නේ ලංකාවේ දෙමව්පියෝ මිලියන් ගානක ගේ අනාගතය තීන්දුව වෙන මේ ක්‍රියාවලිය මේ වගේ දෝකරලා ටිකක් හින්දා විනාශ වෙලා ගියා කියන එක තමයි ප්‍රසන්න මට කියන්න තියෙන්නේ. මෙතෙන්දි දීප්ති දැන් ඔය විමල් වීරවංශ සහ මේ උන්හිතලේ හාමුදුරුවෝ මේක සම්බන්ධයෙන් දක්වපු මේ විරෝධතාවය පිළිබඳව ඔබට තව වැඩිදුර මොන හරි කියන්න දෙයක් තියෙනවද? මම හිතන්නේ විමල් දැන් මම මේ ඔය උපාසක සිවුරු කියන එකට කප් ගහපු කෙනෙක්. දැන් මම කියන්නේ සිවුරු රඳවන ගැන මට එකයි කියන්න තියෙන්නේ සාලියටි කියලා එක්කෙනෙක් මම හිතන්නේ වීඩියෝ 12ක් කොහෙද කරා. බබාලා දැක්කේ නැත්නම් බබාලා සාලියටි කියලා ගහන්නකෝ මේ YouTube එකේ ගහලා බලන්නකෝ ඔය භික්ෂූන් ගැන මේ ඒ තියෙන වීඩියෝ ටික. එච්චරයි බලන්න ඕනේ. හැබැයි මම එකක් කියන්නද? තව පොඩි කාලයක් ඇතුළත භික්ෂු ශාසනයේ ධර්ම සංගායනාවකින් නිවැරදි නොකරොත් ඉන්දියාවේ විවේකානන්ද ස්වාමි විවේකානන්ද කිව්වා වගේම ලංකාවේ බුද්ධ ආගම තව අවුරුදු 5කින් මං හිතන්නේ සෙල්ල කතරව ගිහිල්ලා තමයි ඉවර වෙන්නේ කියන එකයි මම කියන්නේ. ඇත්තටම බුදුදහමට ආදරය කරන කවුරු හරි ඉන්නවා නම් මං හිතන්නේ මේ තක්කඩි මේ සිවුරු රඳවන මේවා එලවලා මං කියන්නේ ඒ භික්ෂු ශාසනය ආරක්ෂා කර ගැනීම මම හිතන්නේ සියලුම බෞද්ධයන්ගේ මේ නිකන් නර්මවාදී විදිහට දන්නේ නැහැ වගේ බබාලා වගේ මේ ඉන්නවා කියලා කියන්නේ සාලියටීගේ වීඩියෝ බලලා නැද්ද? බලලා තියෙනවනේ. සම්පූර්ණ ඇත්තනේ. වොයිස් දැන් ඒක මම දැක්කා කවුරු හරි කිව්වා සුදාද කොහෙද කිව්වා මේවා මේ AI තාක්ෂණයෙන් කළා නම් ටක් ගාලා CID එකට දීලා මේ කාගේද මේ ෆෝන් එක කියලා අයිතිකාරයා කවුද කියලා හොයන්න කියලා. ඉතින් ඒ වගේ විහිළු තත්වයකට ඒ කියන්නේ සෝෂල් මීඩියා කියන්නේ මොකක්ද කියලා මේ භික්ෂුන් දන්නේ නැහැ. එතකොට ඇත්ත වශයෙන්ම මේ සෝෂල් මීඩියා හරහා මං හිතන්නේ විනාශ වෙමින් යනවා මං හිතන්නේ මම හිත ත්‍රිවිධ රත්නයම ඉවර වෙයි ළඟදිම. කිසි කෙනෙක් ඒ වෙනුවෙන් මම හිතන්නේ මහානායකලා කවුරු කතාවත් කරන්නේ නැහැ මම හිතන්නේ දන්නෙත් නැහැ මොනව වෙනවද කියලා තව අවුරුදු මගේ නම් කාලේ 5යි තව අවුරුදු 5කදී බලන්න බුද්ධ ආගමන මොකද වෙන්නේ කියලා. පැහැදිලි දීප්ති. දැන් ඊට පස්සේ අපි ගත්තාම දැන් අපි දැක්කා දැන් මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ කීපයක් කරන්න ගත්තා. නමුත් එකක්වත් ඉවර කරගන්න බැරි වුණා. මෙතෙන්දී අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කරපු නිසා මීට කලිනුත් මට මතක නැහැ ගිය අවුරුද්දේද කොහෙද ලංකාවේ පාසල් පවත්වන කාලය පිළිබඳව ඒක දීර්ඝ කරන්න යම්කිසි අදහසක් තිබුණා. නමුත් ඒක කරගන්න බැරි වුණා. ඒකට විරෝධතාවයක් ආවා. ඒ විරෝධතාවය ආව ගමන්ම ඒක පස්සට ගත්තා. ඊට පස්සේ දැන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණෙත් ඒ වගේම තමයි දෙතුන් දෙනෙක් විරෝධතාවය දැක්කා. ඒ වගේම සමාජ මාධ්‍ය තුල යම්කිසි මඩ ප්‍රහාරයක් ගියා. ටක් ගාලා මේ විප්ලවී ආණ්ඩුව වැඩේ අකුල ගත්තා. සාමාන්‍යයෙන් ජනතා විමුක්තිපෙරමුණ ඒ වගේ එකක් කරයි කියලා අපිට හිතන්න අමාරුයි. නමුත් දැන් හිතුව තරම් එහෙම මේ කොන්දක් තියනවා කියලා අපිට පේන්න දෙයක් නැහැ. වෙන්නේ නැහැ මේ ආණ්ඩුවේ. ඔබ මොකද හිතන්නේ? එක පැත්තකින් හරිනි සවුත් වෙලා ගිහින් තියෙනවා මේ වැඩේ නිසා. අනිත් පැත්තෙන් කියන්නේ අපි හිතුවේ නැති විදිහට පොඩි විරුද්ධතාවයක් ආපු ගමන් මේ ආණ්ඩුව ප්‍රශ්න මේ මග අරිනවා. ඔබ මොකද හිතන්නේ මේක? ඔව් නෑ මම දන්නවා ඒ කියන්නේ මේ මට කෙටියෙන් කියන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ තමයි මම හිතන්නේ ඔය හරිනිව විනාශ කරන ව්‍යාපෘතියේ මුල ඉන්නේ එයා දන්නවා එයා තමයි මිඩල් ක්ලාස් ඒ කියන්නේ දැන් මේ ආණ්ඩුවේ ඉන්න එකම මිඩල් ක්ලාස් ස්ත්‍රී අයනේ. ඒතර හිටපු පාලකයෝ ගොඩක් අය බයයි ඉතින් එයාට. ඉතින් මම කියන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලු දෙනාට කියන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක සෙල්ලම් කරන්න එපා. මොකද අපේ දරුවන්ගේ අනාගතය එක සෙල්ලම් කරන්නේ අපි දැනටත් සෙල්ලම් කර කර ඉන්නේ ඒ අය එක්කමයි 71 කරල්ල 87 89 උතුරේ අරගලේ මේ ඔක්කොම අරගල ඇති උනේ දුප්පත්කම හින්දා. ඉතින් මම හිතන්නේ සාම්ප්‍රදායික පාලකයන්ට සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසට හරි මම හිතන්නේ ලොතරැයියක් ඇදිලා වගේ තියෙනවා ලංකාවේ මිලියන 7ක් 8ක් අන්තිම දුප්පත් තැනක ඉන්න එක. මොකද එතකොට වාසි සුබ සාධන ටොපියක් දීලා මේ අක්කු හොරකම් කරනවා. ඕකනේ කරන්නේ. ඉතින් ඒකේ ඇතුලේ මම දකින්නේ මේ සිදුවෙමින් යන ක්‍රියාවලියේ මට පාරදෘශ්‍ය විදියට පේනවා. ඒ තමයි මේ බබාලා වෙනව නෙවෙයි මේ ගහන ගේම කියලා කියන්නේ. දැන් උදාහරණයකට ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් හරි ප්‍රොජෙක්ට් එක ක්‍රියාත්මක කරනවානේ. දැන් මෙතන අනුර කුමාර මේ බලන්නේ මේ දුෂ්ට බලවේග ඔය විමල් වීරවංශලා ඔය ගම්බම් පිලලා ඔය සීරු දෙනාව එතකොට ඔය හාමුදුරුවෝ කොටවන එක ඔය ජාතිවාදී හාමුදුරුවෝ කොටවන එක ජාතිවාදී කණ්ඩායම් එකට එකක් මරවා කොටවන එක ශ්‍රී ලංකාවේ කට්ටියක් UMP එක කොටවනවා UMP එකත් එක්ක
සජබේ කොටවන ඔහොම කොටගෙන යන්න ඕක ඉතින් අනුර කුමාරනේ කරන්නේ. ඒ කියන්නේ ඊළඟ අවුරුදු 5 ගන්න. ඒ කියන්නේ මේ 5 මදි වෙලා දැන් ඒක ගොඩක් අන්ට හැදෙන අසනීපයක් 5කට බලයටපත් වුණාම ඊළඟ 5ට බලය ගන්න තමයි මුල් 5 අවුරුදු 5 විනාශ කරලා දාන්නේ. ඉතින් මම හිතන්නේ අවාසනාවන්ත විදිහට අනුර කුමාර මම හිතන්නේ JVP එකට උක අවශ්‍යයි කියලා. මම හිතන්නේ මේ අවුරුදු 5 විනාශ කරන්න තමයි ඔය අනුර කුමාර ගහන ගේම් එකක් ඔය. ඒ කියන්නේ එක එක්කෙනාව ඒ කියන්නේ එක වෙලාවකදී මේ කාටද මේ නාමල්ට එන්න දෙනවා. නාමල්ට එන්න දෙනකොට ටික දවසක් ගියාම නාමල්ට කෙලලා දානවා. කෙලලා දාලා ඉවරලා ඊට පස්සේ සජිත් එන්න දෙනවා. සජිත් පොඩ්ඩක් එන්න දුන්නාම ඊට පස්සේ විමල් විවරන්සෝ දාලා දිලිත්ව කෙලවලා දානවා. දිලිත්ව පොඩ්ඩක් එන්න උන්නෝ වගේ උක ගහන්නේ කවුරුවත් නෙවෙයි අනුර කුමාර. අනුර කුමාර ජනාධිපති වෙලා ඊළඟ අවුරුදු 6ට අවුරුදු 5ට මේ ජනාධිපති වෙන්න ගහන ගේම්. ඒ ගේම් වලට මේ පිසු රැළ අහුවෙලා ඉන්නේ. ඉතින් මං කියන්නේ මහජනයාට ඕගොල්ලෝ රැවටෙන්න එපා මේවට. අපි ඉදිරි අවුරුදු 5ේදීවත් අඩුම ගානේ බලයක් අරගෙන කොන්ද කෙලින් තියාගෙන ව්‍යාපෘතියක් සහිතව දැන් අධ්‍යාපනය කියලා කියන්නේ ව්‍යාපෘතියක් නේද? දැන් උදාහරණයක් ඇටියට දැන් නිකන් හිතන්න මට බලයක් ලැබිලා මම අධ්‍යාපන ප්‍රතිශත් කරන්න මට ආවා කියලා. මම මුලින්ම කරන්නේ ওই දුෂ්ට බලවේග සික ඔක්කොම ටික අයින් කරනවා දේශපාලන පිටිය. අලුත් මිනිස්සුන්ට අලුත් කොල්ල කෙල්ලොන්ට පක්ෂ හදාගෙන එන්න දෙනවා. අනුර කුමාර බබාද මේ ඉන්න හොරු ටික මේ හුරතල් කර ඉන්න නෑ. එයා දන්නවා මේ වංචනිකයොත් එක්ක ඉන්නකොට තමයි එයාගේ අවුරුදු මේ ඊළඟ අවුරුදු 5 මේ හරියන්නේ කියලා. එයා අලුත් බලවේග අලුත් සමාජ බලවේග උතුරෙන් දකුණේ මේ හැමතැනින්ම අලුත් දේශපාලන ව්‍යාපාර බිහි වුණොත් ඒකට තමයි ওই සීරු තක්කඩි ටික බය වෙලා ඉන්නේ. ඉතින් මම කියන්නේ මේවට අහු වෙන්න එපා. ඔය මේ අරය නැගිට්ට මෙයා නැගිට්ට නෙවෙයි පොඩ්ඩක් එහා මෙහාට එකම ඔය කට්ටිය හිරේ දාන එක එකාව. එහෙමනේ දැන් හදලා තියෙන්නේ. ඔක ඔය නාමල් එහෙම දන්නේ නැහැ. නාමල් බබානේ ඉතින්. නාමල් දන්නේ නැහැ. නාමල්ගේ වටේ ඉන්නේ කවුද කියලා. එතකොට ඒ නිසා මම කියන්නේ මහජනයාට කියන්නේ මේ කවුරුවත් නෙවෙයි මේ අවුල කරන්නේ. මේ අවුල කරන්නේ අනුර කුමාර දිසානායක. හරිනේ. වෙන කාවත් දාගන්න එපා. ඉඳ හිට පොඩ්ඩක් සුයිත් කරකවනවා මේ රනිල් වික්‍රමසිංහ. ඉඳ හිට. ඉතින් ඒවට අහුවෙන්නේ නැහැ. ඔය හරිනි අහුවෙන්නේ නැහැ. හරිනි දන්නවනේ. හරිනි දන්නේ නැද්ද මේ කවුද මේ කොටවන්නේ කියලා. කවුරු කාවද කොටවන්නේ කියලා හරිනි දන්නවනේ. ඉතින් ඒ නිසා මම කියන්නේ අපි ફોકસ කරන්න ඕනේ රටේ සමාජයේ ප්‍රශ්න ගැන මිසක් මේ එක එක ගහන මේ ලූඩෝ ගේම් ගැන හිතන එක නෙවෙයි කියන එකයි මගේ අදහස.